පර්යේෂණ පත්‍රිකාවක් කියන්නේ ගමනක්. අපි බලමු මේ ගමන යන්නේ කොහොමද කියලා. ගොඩක් වෙලාවට මේ ගමන පටන් ගන්නෙ ලියන එකෙන් නෙවෙයි. ඒක පටන් ගන්නෙ අභියෝගයකින්. හැබැයි පර්යවේෂණයට කලින් තව හරිම වැදගත් දෙයක් තියෙනවා. ඒ තමයි සාහිත්‍ය විමර්ශනය. ඉතින් ඇයි අනිත් අය ලියපුවා මෙච්චර කියවන්න ඕන? ක්‍රියාවලිය පටන් ගන්න එතනින්. පළවෙනි ලිපියේ වැදගත් කරුණ ලියා ගන්නවා ඊට පස්සේ දෙවෙනි එක කියවනවා. ඒකේ තියෙන්නේ ටිකක් වෙනස් නිගමනයක්. එතකොට තමයි වැඩේ රසවත් වෙන්නේ. ඇත්තටම මේක හරියට ලොකු ප්‍රහේලිකාවක පොඩි කෑලි එකතු කරනවා වගේ වැඩක්. සමහර අධ්‍යයන එකඟ වෙනවා, සමහර ඒවා පරස්පර විරෝධී. ඔන්න ඔහොම තමයි ටිකින් ටික පැහැදිලි රටා මතුවෙන්න පටන් ගන්නෙ. මෙතනදි තමයි මේ හැම දෙයකම නියම අරමුණ පැහැදිලි වෙන්නේ. එහෙනම් මොකද්ද මේ සාහිත්‍ය විමර්ශනයක් කියන්නේ? අපි බලමු. දැනට තියෙන සොයා ගැනීම, පිළිගැනීම සහ උත්තර නැති ප්‍රශ්න මොනවද කියන එක හොයාගන්න එක. මේ විදිහට තොරතුරු එකතු කළාම පර්යේෂණයේ හිඩැස්සේ තියෙන තැන පේනවා. ඔන්න එතකොට තමයි නියම පර්යේෂණ පත්‍රිකාව පටන් ගන්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ මේක අලුත් දැනුම ගොඩනගන්න පාර පෙන්නන මාර්ගෝපදේශයක්. අනිත් අය කරපු දේවල් අවසන්. දැන් ඊළඟට හොයාගන්නේ මොකද්ද?